Hi guys, welcome back to our YouTube channel. මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ අපි යාපනයේ ගත කරපු දෙවැනි දවස. අපි කෙල්ලෝ 6 දෙනාම එදා ඇඳ ටැමිල් වයිබ් එකට. පාඩටම ගහ දෙනවා ඔය අනිත් පැත්තට යන්න. ගංගච්චිලා ඉන්න පොරේලා දෙමළ කතා කරන්න පුළුවන් කාටද? අපි දැන් මේ ඉන්නේ කදුරුගොඩ විහාරයේ. මේ ඉන්නේ අපේ අලි. ටවුන් එකකින් තරම් දෙන්න එපා අප්පා. කෑවද මලක් ගොඩක් අහුවෙනයි බලන්න අරුවලේ අපි අපි කෑවෝ මේ අපේ ගේ ගහන ජනි නෑ නෑ ගොඩ ගහලා තල්ලාකුරු කෑල්ල කරයි යන්නේ. අපි මේ ඉන්නේ දඹකල පටුවේ. මොකද ඔය රෙදි මෙරවන්නේ මේ අත රෙදි මෙරවන්නේ. ඇත්තට මේ ෆයිනස් ගා ඒ ෆයිනස් නිව් ෆයිනස් නිව් version ෆයිනස් new version අර මේ ගමේ හයින් කරන්නේ නේ අතේ මොබයිල් එක නෝයද හරියට තියෙන ඉස්සර යන්න වැටපාන තාත්තා එක්කන් ආවේ නේ මුදක් දැකලා නැති අපේ කට්ටිය. හොගන්. නාමුද ඒ මොකද්ද මේ සද්දයක් එනවද? අපි 12 දෙනාම ඉන්න මේ වෙලාවේ ෆොටෝ එකක් ගහන්න අපි අමතක කළේ නැහැ. ඒවල දින්නේ නේ ඒව අපිට නෑ අපි සල්ලි බණ්ඩි. හයි. හයි. hi bye hi bye පිටාරිම රසයි මේක ගන්න behind the scenes of කවුද නොපීවේ ඊවරේ දැන් මේ මම අනේ අලි මුහුණුවරකින් සෝඩා මම බිවේ නෑ අනේ ෆයිනස් අපි දැන් නම් යාපනයේ ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදින්න තමයි ඇවිල්ලා ඉන්නේ. දෙකේ දෙකයි. මේ ලක්ෂණ මොනවද යෙක් යෙක්. යන්න ගත්තන යන්න ඔය ඉන්න දැන්. යන්න දෙන්න. සාඩි ඕනේ ඈ? සාඩි ඕනේ ය සල්ලි ඕනේද? කීයක් ඕනේද? වීඩියෝ කරන්න. ය 80 ගාන තියෝ ය.
හදන්නේ අපි දවල්ට හදන් ආපු කෑම කන්න. අනිත් අය කෑම කාලේ ඉවර වෙනකන් අපි 6 දෙනා නම් පුංචි ෆොටෝ ෂූට් එකක් කළා. හරිම මහන්සි. බෑග් උතුසන් දිගට දෙන්නේ බෝට් එක යන්න වුණා කිනකොට. ඔකට කියලා සංග්ලාස් දෙකක් අද ඇස් දෙකටවත් දාඩිය දාන්න. බෝල් එක ගත්තද? බෝල් එක ගත්තද? මාත් එකක් ගන්න ගිහින් බෝල් එක ගන්න කරා අරන් යන්නේ ඇයි බං? මේක දැන තියෙන එකද? අහන්න කඩේ තියන්න බෝල් එක. හායි. අපි මේ යන්නේ නාගදීපේ හැබැයි අපිට බෝල් නාගදීපේද ඩෙල්ට් කරනවද කියලා අපිත් තාම දන්නේ නැහැ අත වශයෙන්ම කිව්වොත්. ඩෙල්ට් තමයි අපි යන්නේ. අපි ඩෙල්ට් යන නාගදීප යන්නේ. ඔව් ඉතින් අන්න 100ත් බඩ උස්සන් යනවා. 100 අපේ අද 100 කොල්ලා වගේ. මම කොල්ලා වගේ නේ සංග දාලා ඔයන් 100. කොහොමද ලස්සන? ඔයන් 100. ඔය මන්තර ලස්සන එන්නේ මේ. කෝච්චිය හුවෙච්ච ඔරොමොටි. මම බලන්න ශාරුඛ් ඛාන්ගේ වගේ සල්මන් ඛාන් වගේ නේද? කොහොමද ලයින් එක? තේරුන්නේ නැහැ ඉතින්. මං සංගච්චි නෙමෙයි ඉතින්. කොහෙද යන්නේ කියලා ඇහුවේ? කොහෙද යන්නේ කියලා ඇහුවේ? යන්නකෝ මේ අවස්ථාවේ හරිම සතුටුයි මේ දාඩිය දෙන්න කොච්චර සතුටුයිද කියලා ට්‍රිප් එක තව දවසයි තියෙන්නේ තව දවසයි ට්‍රිප් එක තියෙන්නේ මේ වෙනකොට නම් කරවල වගේ වෙයිද තියෙන්නේ තව දවස් දෙකයි උඹරින් එනකොට උඹලා කඩ වෙලා තියෙනවා එනකොට උඹලා කරවල වගේ වෙලා තියෙන්නේ ගෙදර යනකොට උඹලා කඩ වෙලා තියෙන්නේ ඔච්ච මොන හරි කියන්නේ සතුටුයි හරිම සතුටුයි එතන නතර වී සිටින්න අපි එන්නේ ටිකක් පරක්කු වුණ හින්දා අපිට කලින් බෝට් එක මග ඇරුණා ඒක නිසා අපි මේ ගව බෝට් වෙනකන් තමයි ඉන්නේ ඩෙල්ෆ් යන බෝට්ටුව මග ඇරුණ හින්දා අපි දැන් නාගදීපට යන තමයි මේ හදන්නේ. ඔන්න අපි නාගදීප ජටියට ආවා. මෙයාව ගන්න කියලා විශේෂණයට කිව්වා. ඔව් ඉතින් කැමරා කචිල්ලට මාව වෙන්නේ නැහැ. අපේ කසින්ස්ලාද හොයාගන්න පොඩ්ඩක් අමාරුයි. මේ ඉන්නේ පිස්සේ දකුණට ඇයි මට වෙන දාලා ගියේ මම ඉස්කෝලේ ගියේ කොහෙද කැමරාමැන් ඉස්සරහ නෝනේ කැමරාමැන් වා දැක්කද සරු දැක්කා චික්කි කොමන් අර මීනච්චි වීඩියෝ කරන්න ගත්තේ ඒ කාටනා මුස්තා ගත්ත කියලා ඔයාලට පරවෙන හොයන්නේ මේ අස්සලාමු අලයිකුම් මේ ඉන්නේ මේ මොහමඩ් මේ කාටනා ඉරිමින මොද්දා ආච්චි වල ගන්නවා කියලා ආච්චිට බර වෙලා යන ලොකු අක්කා
අච්චි මෙතන ඉන්න. ඔන්න අපිට නාගදීපේ ඉඳන් යාපනයට යන්න ආයිත් බෝට්ටුවක් ආවා. එකම තැන පේන්නේ. හිතගත්තට පස්සේ යනවා. එන්ජින් එක ස්ටාර්ට් කරලා චුඩි උඩ ඉන්න බබා. දන්නේ මෙයාට දීලා තිබ්බා තියාගන්න. වගකීම බාර ගන්න ඕනේ. ඇයි? ඇත්තට දීපම් මගේ ඇත්ත පිච්චෙනවා. චූටි මාමේ. චූටි මාමේ. අවුපේ කරවෙවි නාගදීප ජටියෙන් ඈතට තමයි මේ අපි යන්නේ. ආයිත් අපි ඩෙල්ෆ් යන වීඩියෝ එකෙන් ළඟදිම හම්බෙමු. Bye bye. Bye bye.